මෙන්න මේ විදිහට තමයි අපි දැන් ගලවගෙන ආපු ඉඟුරු වල පස් එක්ක තියෙන්නේ මඩත් එක්ක මේ ඔක්කොම අපි සුද්ධ කරගන්න ඕන. ඒත් එක මේ වගේ තියෙන මුල් කෑලි ඔක්කොම අපි කඩලා අයින් කරගන්න ඕන. ඒ වගේ අන්තම වැඩක් නැහැ. ඒත් එක මේකේ අපිට හොයාගන්න පුළුවන් මව් වල තියෙනවා මව් වලේ කඩලා අයින් කරනවා. මොකද මේ ඒක ඇත්තටම ආයෙ පැල කරන්න ගන්නේ නැහැ. එතකොට ඒ කෑල්ලත් අපි කඩලා අයින් කරනවා. මේකේ නම් මව් වල කෑල්ල හොයාගන්න අමාරුයි ටිකක්. සමහර විට මේ කළුතෙන් ආපු මව් වල කෑල්ල කැඩලා ගිහිල්ලා වෙන්නේ නැති මේ කළුතෙන් ආපු කෑල්ලක් වෙන්නත් පුළුවන්. නැත්තම් සාමාන්‍ය මව් වල කෑල්ල හොඳට හොයාගන්න පුළුවන්. මොකද ඒක ටිකක් නේ මේවත් එක බලද්දි ගොඩක් පරණ කෑල්ලක් නිසා හඳුර ගන්න පුළුවන් අපිට. ඒක වෙනම. ඉතින් අපි බීජ ඉඟුරු ඉල්ලන අයට දෙනකොට මේ වගේ මේකේ තියෙන මඩ ඔක්කොම ඉවත් කරලා මේ පොඩි කොට ගාලා දාගෙන තමයි ඉවත් කරගන්නේ. ඒකම මේ අපි මුල් කෑලි මේ වගේ දේවල් කඩන්න ඕන. සම්පූර්ණ මුල් ටික කඩලා පස් ටික ඉවත් කරලා තමයි දෙන්නේ බීජ වලට ගන්න අයට. අද අපි ඉඟුරු ටිකක් ගැලෙව්වා. එක්කෙනෙක් ඉල්ලලා තිබුණා මේ බීජ ඉඟුරු වගේ කිල්ලලා තිබුණා. ඉතින් ඒකට තමයි ගැලෙවේ. ඔයගොල්ලන්ට අවශ්‍යයි ඉන්නවනම් කතා කරන්න. අපි ගලේ වෙලේ ඉන්නේ. ගලේ වෙලට ඇවිල්ලා අරන් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ඩිලිවර් කරගන්න උමනාවක් තියෙනවා නම් ඒත් කතා කරන්න. එහෙම නැත්නම් කුරියර් සර්විස් එක through එවන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉන්න තැනටම කුරියර් charges ඇඩ් වෙනවා. ඉතින් ඉඟුරු කිලෝ එකක් 1200ක් කරනවා. ඒත් එක්කම ඒකට කුරියර් charges උත් ඇඩ් වෙනවා. මේ ඉඟුරු ගැන නම් ඔයගොල්ලන්ට බය වෙන්න දෙයක් නැහැ. මොකද මේවා නිරෝගී ලෙඩ නැහැ මේවට. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ විදිහේ නිරෝගී බීජ ගන්න පුළුවන්. ඔයගොල්ලෝ හැමෝටම